සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනම් හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං වදුම්බලං. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාව. මේකේ අර්ථය තමයි සුභානුපස්සින් විහරන්තං. ඉන්ද්‍රියයන් සුභ වශයෙන් බලනවා. මේ ඇහැ මගේ, කන මගේ, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ, මේ විදිහට මේ ඉන්ද්‍රයන් ලස්සනයි, සුභයි, හොඳයි කියලා බලනවා. කියලා හිතනවා. ලෝකෙම ඉන්ද්‍රියන්ගේ සංවර නැති. ඇස සංවර නැහැ, කන සංවර නැහැ, නාසය සංවර නැහැ, දිව සංවර නැහැ, කය සංවර නැහැ, මනස සංවර නැහැ. මොකද්ද මේ සංවර නැහැ කියන්නේ? ඇස සංවර නැහැ කියන්නේ ඇසෙන් තමන්ට කැමති දේ බලලා පිනවලා සැපයි සැපයි කියලා ගන්නවා. නාසයෙන් නොයෙක් සින්දු අහමින් ඒවා සැපයි කියලා ගන්නවා. කන්න ගියාම ලිමිට් නැහැ. ඉතින් මේ විදිහට කිසිම සංවරයක් නැතුව භෝජනේ පමන දන්නේ නැතිව ඊළඟට තව කාරණයක් කම්මැලි වීර්ය නැහැ. එහෙම වුණාම වෙන්නේ මොකද? තන් වේ පසහති මාරෝ. මාරයා මේ පුද්ගලයාව අරගෙන යනවා. වාතෝ රුක්ඛං දුම්බලා. හරියට මේ දුර්වල ගහක් සුළඟක් ඇවිල්ලා මුලින්ම ගලවගෙන යනවනේ. දුර්වල රුකක් අන්න ඒ වගේ මේ පුද්ගලයාව මාරයා ඇදගෙන යනවා කියලා මේ ගාථාවේ අර්ථය දීලා තියෙනවා.